අපි අද තව අලුත් වැඩක් බලමු. හැමෝටම තියෙන ප්‍රශ්න තමයි අපි කතා කරන්නේ. බලමු මගේ වීඩියෝ කරලා බලමු. right මේකේ මුලින්ම පෙන්නන්න තියෙනවා. ඔයගොල්ලෝ බලන්න දැන් සාමාන්‍යයෙන් එන ඇටෝ එකේ මේ ලෑල්ල වගේ තට්ටුව එන්නේ නැහැ. එන්නේ ඔරිජිනලි මේකට එන්නේ මම පෙන්නන්න. මේ යට තියෙන එක. එතකොට මේ ඕගොල්ලෝ දන්නවනේ දැන් මම මගේ වීල්චෙයාර් එක අරගෙන යනවනේ ගමන් බිමන් යනකොට ඒක නිසා මම මේ ටිකක් ලොකු තුන් කාලේ වගේ බෝඩ් එකකින් ගානට කපලා මේ ලෙදර් කවර් එකක් දාලා හදාගෙන ඉන්නවා. පොඩ්ඩක් අර බරපතල දේවල් දාගන්න ඉන්න. ඒ කියන්නේ මම ගෙදරට වතුර බෝතල් ටික ගේන්නේ ඒ ඔක්කොටම මේක පාවිච්චි කරන නිසා බබාලගේ බෑග් තියන් යනවා. ඕන හෙවි ඩියුටි වැඩක් ගන්න පුළුවන්. හැබැයි මේකේ පොඩි අවාසියක් තියෙනවා. දැන් මේකේ බරත් වාහනේට එකතු වෙනවා. කිලෝ 10ක් විතර බරයි මං හිතන්නේ. ඒක එකක්. ඊළඟ එක අපි හැමෝටම වැදගත් වෙන දෙයක් මෙතන තියෙනවා. මේක ඇවිල්ලා මේ ගිනිනිවන උපකරණයක්. මේක මං හිතන්නේ කිලෝ 2. ඔව් කිලෝ 2 මේක පවුඩර් එක. එතකොට ඒ කියන්නේ ඕනම තද ගින්නකට අපිට ඉන්ධන මගින් නැති වෙන ගින්නකට ඕන එකකට මේ පවුඩර් තියෙන එක තමයි පාවිච්චි කරන්න ඕනේ. මේක ඉතින් මේ මං ගත්ත බ්‍රෑන්ඩ් එකම කියලා නෑ මොනවා හරි එකක් ඕගොල්ලෝ වාහනේ තියාගන්න. මේක ඇත්තටම මේ මම අරගෙන තියෙන්නේ මේ ඇටෝ 3 එකක් ගිනි ගනී යාර මේ කියලා එහෙම බයකට නෙමෙයි. අපි පාරේ යනකොට නිතර දැකලා තියෙනවානේ 3 wheelers ගිනි ගන්නවා. එක ප්‍රශ්න දැන් ඒතකොට දැන් අපි ගාව මේ වගේ එකක් තිබුණොත් නේ අපිටත් උදව්වක් හරි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අපිටත් මේ කරගෙන කියා ගන්න දෙයක් නැහැ. හැමෝම අසරණයි අපිත් අසරණයි. විශේෂයෙන්ම මට කොහොමද බහින්නත් බෑ. ඒ නිසා මේ වගේ දෙයකට කවුරු හරි ලක් වෙලා හිටියොත් උදව් කරන්න කියලා තමයි ඒක ගත්තේ. ඒ වගේ එකකොත් ඕගොල්ලෝ වාහනේ තියාගන්න. ඊළඟට මේ තියෙන්නේ ස්පෙයා වීල් එකක් මේකට එන්නේ නැහැ. මම ඒක ගැන පැහැදිලි කිරීමක් ඉස්සරහදී කරන්න මම එකක් අරගෙන ජපාන් රීකන්ඩිෂන් එකක් අරගෙන තියාගෙන ඉන්නවා. හදිස්සියක් වුණොත් යන්න. ඊළඟට මේක තමයි vehicle to load කියලා අපි කියන එක V2L cable කියලා කියන්නේ. ඒ කියන්නේ vehicle to load කියලා. ඒ කියන්නේ වාහනේ ඉඳලා වාහනෙන් අපිට වාහනේ බැටරි බෑන්ක් එකක් විදිහට පාවිච්චි කරලා එළියට කරන්ට් එක ගන්න පුළුවන්. මේක BYD වාහනේත් එක්ක ඔරිජිනල්ම එන්නේ. මේකේ තියෙනවා මේ කොටස වාහනේට ප්ලග් කරන්න තියෙන අපි charge කරන තැනටම. මේක මීටර් 5ක් විතර දිගයි මං හිතන්නේ. එතකොට මේකේ අපිට ප්ලග්ස් කීපයක් මේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකෙන් කරන්ට් එක එනවා නම් මේ ලයිට් ටික පත්තු වෙනවා. මම ඒක කරලා පෙන්නන්නම්. අපි අද මේක පාවිච්චි කරලා තේ එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මේක ඇත්තට මේ මම නම් අද ගෙදර කරන්නේ අපිට කොහේ හරි එළියට ගිය වෙලාවක තේ එකක් හදාගන්න ඒ වගේ දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි අපි බලමු කොහොමද කරන්නේ කියලා. හරි. මේ කේබල් එක අරගෙන ඕපන් කරලා හරි අපි දැන් මේක කනෙක්ට් කරානේ. ඊට පස්සේ ඇතුළ පොඩ්ඩක් බලන්න ඉන්න. මේ බලන්නකෝ මේ වාහනේ අතන පෙන්නනවා දැන් අපි මේ වාහනෙන් එළියට කරන්ට් එක ගන්න සූදානම් කරලා තියෙන්නේ කියලා. ඒක ඕගොල්ලෝ බලන්නකෝ. ඊට පස්සේ මම පෙන්නන්නම් අපි පාවිච්චි කරනකොටත් මොකද්ද වෙන්නේ කියලා. හරි අපි දැන් මම මෙතන ලෑස්ති කරලා තියෙනවා මේ පෙන්වන්න ඕන නිසා
මේක ඇත්තටම කරන්න පුළුවන් වැඩක් කිසිම ගැටලුවක් නැහැ. අපි මේ කෙටල් එක ප්ලග් කරගමුකෝ. දැන් ප්ලග් කරපුවාම තමයි මේකේ ලයිට් එක පත්තු වෙන්නේ. ඔන්න හොඳට බලන් ඉන්න මම ආයි පෙන්නන්නම්. දැන් මේක මේ ප්ලග් කරලා නැති වුනහම මෙතන මේ හැමතැනම තියෙන LED පොඩි ලයිට් එකක් තියෙනවා. ඒක ඔන් වෙන්නේ නැහැ. දැන් මේක ප්ලග් කරපුවාම විදුලි උපකරණය අපි කනෙක්ට් කරාම අන්න ඒකෙන් කරන්ට් එක එනවා. දැන් අපි කෙටල් එක ඔන් කරමු. ඊට පස්සේ දැන් මේක ඔන් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි බලමු ඇතුලේ මොනවා හරි පෙන්නනවද කියලා. අර විදිහට තමයි තියෙන්නේ. හරි ඔයගොල්ලන්ට දැන් ඇහෙනවා මේ වතුරේ කුණු වෙන ශබ්දය ඇහෙනවා මං හිතන්නේ. මේකෙදි දැන් කිසිම වෝල්ටේජ් එකේ ඩ්‍රොප් පිල්ලක් මොකුත් නැහැ. හරියට 230ම එනවා බැටරි එකේ. මොකද දැන් අපේ ගෙවල් වල සමහරක් විට මේ වෝල්ටේජ් එක සමහර පැති වල අඩු වැඩි වෙන ප්‍රශ්න තියෙනවනේ. ඒවා මොකුත් නැහැ. වාහනේ හරියට රෙගුලේට් කරලා හරිම වෝල්ටීයතාවය අපිට දෙනවා එළියට. අපි ටී බෑග් එක දාගමු. මේක මේ විජයයෙන් අපිට මේ අනුග්‍රහයක් දක්වලා නැහැ. අපිට අනුග්‍රහයක් දක්වන්නද? දැන් මේක බලන් ඉන්න ඕෆ් වෙයි. දැන් ඕෆ් වුණා. ඉතින් ඔය විදිහට තමයි අපි ට්‍රිප් එකක් ගියාම එළියට ගියාම එහෙම නැත්නම් අපි හිතමු කරන්ට් එක නැති තැනක අපිට ඒකක් හදාගෙන බොන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.